2019 ගානය රුපේ දැක්කෙන වෘතය මත ABCD ලක්ෂ පිහිටා ඇත. ABC අංශක 100යිද CAB අංශක 30යිද වේ XC අගය සොයන්න. දැන් මේ කොටස ගත්තොත් මේක බේස් වෙන තීරි පාට් එක තමා මේ අර වෘතයක මේ වෘතයක කොටසකට අපි කියන්නේ වෘත ඛණ්ඩයක්නේ. ඉතින් මේ වෘත ඛණ්ඩයේ එකම වෘත ඛණ්ඩයනේ AB. ඉතින් මෙන්න මේ කොටස මෙන්න මේ වෘත ඛණ්ඩය. හරිද? මෙන්න මේ වෘත ඛණ්ඩයේ තියෙනවනේ. ඒතර එකම වෘත ඛණ්ඩයේ කෝණ සමාන වේ කියන ප්‍රමේය මූලික කරගෙන මේක අපිට ගන්න පුළුවන් මේ වෘත ඛණ්ඩයේ ගත්තොත් මේ වෘත ඛණ්ඩයේ කෝණය තමයි මේ කෝණය. සහ ඒ වෘත ඛණ්ඩයේම කෝණයක් තමයි මේ කෝණය. මේ වෘතයේ ආපත්‍ය වෙලා තියෙන මේ කෝණ දෙක තියෙනවානේ. එතකොට ඒ විදිහට දැන් මේ වෘත ඛණ්ඩය මත ආපත්‍ය වෙන දින මේ කෝණය මේ වෘත ඛණ්ඩය මත ආපතන වෙන දින මේ කෝණයට සමාන වෙනවා. මොකද එකම වෘත ඛණ්ඩයක මත ආපත්‍ය වෙන කෝණ කයට සමාන වෙන නිසා. එතකොට මේක x නම් අපිට මේක x කියලා ගන්න පුළුවන්. හරි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ x හොයන්නේ කියලා. හරි. ඒකට අපි ඒක අවුලක් නෑ. ඇයි මම මෙහෙම ගත්තේ? මේ කෝණේ මේ A B C කියන මෙන්න මේ කෝණේ මේ ත්‍රිකෝණේ ගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණේ අපිට දීලා තියෙනවා කෝණ දෙකක්. ඉතිරි කෝණේ තමයි හොයන්න තියෙන්නේ. ඒක තමයි x. x හොයන්න තමයි තියෙන්නේ. අපි මෙහෙම ගමු ඉතින්. ABC මෙතන ලියන්න. ABC ත්‍රිකෝණේ अंशक 30 धन अंशक 100 धन अंशक x සමානයි अंशक 180යි. හේතුව මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හරිනේ. ඊට මේ 130 130 ධන x සමානයි අංශක 180යි. x සමානයි මේ 130 මේ පැත්තට ගියාම මේ ධන 130ක් මේ පැත්තට ගියාම ඍණ 130ක් බවට පත් වෙනවා. එතකොට 180 න් 130ක් අඩු කරාම අංශක 50යි. x සමානයි අංශක 50යි.